හරි අද තායි බෝවන් කියලා පිළිගන්නවා මගේ ඉලෙක්ට්‍රොනික YouTube channel එකට. අද මම ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ වෝල්ට් 30ක් ඇම්පියර් 5ක් හැන්ඩල් කරන්න පුළුවන් පුංචි power supply එකක්. ඒක අප කලින් රිවිව් කරපු FNRIS ලගේ බ්‍රෑන්ඩ් එකේම අලුතෙන්ම ආපු ලස්සන power supply එකක්. ඉතින් අපි මේක රිවිව් කරලා බලමු කොහොමද මේකේ හැන්ඩලින් කොහොමද ලස්සන ඩිස්ප්ලේ එකක් ඒ වගේම මේකේ තියෙනවා මේකට මේ වගේ ඔයගලන්ට 100 watt වෙනම type C power adapter එකක් පවා මේක මෙලදී ගන්නකොට ඒගොල්ලන්ගෙම මෙලදී ගන්න පුළුවන් ඒගොල්ලන්ගෙම බ්‍රෑන්ඩ් එකෙන් ඉතින් ඒ වගේ දේවලුත් එක්ක මේකේ තව තියෙන ෆීචර්ස් වගේම අපි මේක ටියර් ඩවුන් කරලා බලමු ඇතුළ කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක මම හිතනවා ඔයගලන්ට මේක වැදගත් වෙයි කියලා ලස්සන පුංචි මේස් එකට ලස්සන පුංචි වර්ක් බෙන්ච් එකකට ගැලපෙන මේ නියම පවර් සප්ලයි එක අද කාලේ හැටියට මේකේ මිලත් එක්ක සෑහෙන්න වටිනවා. right අපි එහෙනම් මේක අපි ඉස්සෙල්ලාම ටියර් ඩවුන් කරලා බලමු. ලොකු ටියර් ඩවුන් එකක් කරන්න තරම් මේක කාලයක් කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයගලන්ට ඉස්සෙල්ලාම මම මේ ඇඩැප්ටර් එක පෙන්නනවා. මේක අපිට වෙනම තමයි මිලදී ගන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ මිලදී ගන්න සයිට් එකේදී. ඔයගලන්ට මේක AliExpress හරහා මිලදී ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් ඔයගලන්ට මන්ලව්ව ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් මේක අපි බැලුවොත් එම් පේනවා USB type C port එකක් තමයි අපිට මේකේ හම්බෙන්නේ. වෙන කිසිම port එකක් හම්බෙන්නේ නැහැ. මෙතෙන්දී විශේෂයෙන්ම 5.5 volts 3 ampere 9 volt 3 ampere ඒ වගේම 12 volt 3 ampere වගේම 15 volt 3 ampere සහ 20 volt 5 ampere කියන options ඕගලන්ට මෙතෙන්දී හම්බෙලා තියෙනවා. ඉතින් මේක අපි දන්නවා data communication එක through මේකේ USB data plus data minus වලට අදාළව ලැබෙන voltage system එකක් අනුව තමයි මේකේ මේ ඕන කරන මෙන්න මේ power technology එක කියන්නේ මේ voltages එක මේක generate කරන්නේ. නැත්නම් ආවට ගියාට මේකට normal ගෑවුවොත් 5 volts තමයි output වෙන්නේ. ඉතින් මේක මේගොල්ලොත් දාලා තිනවා gallium nitride MOSFET IGBT හෝ cool MOS මොන හරි වගේ දේවල් අඩංගු කරලා හදාපු charger එකක් තමයි මේක කියලා තියෙනවා. ඉතින් ඒක මේගොල්ලෝ ඒගොල්ලන්ගේම brand එක තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති Shenzhen FNRIS Technology Corporation Limited කියලා. ඉතින් මේකේ ඔය ආකාරයට තමයි අපිට මේකේ වටපිටාව බලන්න තියෙන්නේ. වෙන මොකුත් මේකේ විශේෂ දෙයක් අපිට සඳහන් කරන්න නැහැ. ඉතින් අපි box එක දිහාවට ගියොත් එහෙම අපිට මෙන්න මේ විදිහට unbox කරගන්න පුළුවන්. හරීම සුවඳයි ඇතුළ ගත්තට පස්සේ. ඉතින් මේ වගේ පුංචි පොතක් වගේ එකක් හම්බෙනවා. මේකේ පොඩි details ටිකක් ඕගලන්ට තියෙනවා. මේක වැඩ කරන විදිය මේකේ තියෙන parameters මයින්න පුළුවන් වගේ දේවල්. අපිට ඉතින් ඒ දේවල් අපිට මයින් අපේ fluke එකේ ඉන්නවා. අපි fluke එකත් එක්ක මනිමු. ඒ වගේ දේවල් මයින්න තියෙනවා නම්. ඊට අමතරව අපි ගත්තට පස්සේ මේ යුනිට් එකේ මෙන්න මේ විදිහට තමයි අපිට මේ අපේ ගැජට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒක මෙන්න මේ විදිහට අපිට එළියට ගන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරීම ලස්සනයි, හරීම ෆිනිෂ් එකක් තියෙනවා ගෙවන ගානත් එක්ක. මේක සාමාන්‍ය රුපියල් 24000ක් 25000ක් වගේ වෙන්නේ මුළු පැක් එකම. නමුත් ඔයගලන්ට රුපියල් 14000කට වගේ මේ power supply unit එක විතරක් ගන්න පුළුවන්. අනිකුත් මුකුත් දේවල් ගන්නෙ නැතුව. ඉතින් මේ විදිහට තමයි මේක අපි වටපිටාව බැලුවොත් පේන්න තියෙන්නේ. මේ වටේ සම්පූර්ණ කොටසම ටිකක් මෙට්ලික් ලුක් එකක් තමයි තියෙන්නේ. නමුත් වටේම යම්කිසි ප්‍රමාණයකට මට හිතෙන්නේ මෙටල් කියලා. but feeling එක නම් plastic material එකක් මේ උඩ කොටස් වලින් අපිට දැනෙන්නේ. මේකේ මේ display එක මෙන්න මෙහෙම ඔයගලන්ට move කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති LCD screen එකත් එක්ක මෙතන පේන්න තියෙනවා. ඉතින් අපි වැඩ කරනකොට අපේ මේසේ මේක අපිට මෙහෙම angle කරලා ඕන මතක තියාගන්න පුළුවන්. මේකේ මුකුත් ඔය කට්ටානම් හනම් මුකුත් නැහැ. simply design එකක් තමයි තියෙන්නේ. ඕනනම් අපිට මෙහෙම තියාගන්නත් පුළුවන්. ඒ වගේම මේ test point විශේෂයෙන්ම ගත්තොත් එimhe මේකේ output දෙන ටිකේ මේ රතු පාට සහ නිල් පාට line automatically light up වෙනවා. අපි මේකේ output එක on කළාට පස්සේ මේකෙන් තමයි අපිට output on off කරන්න තියෙන්නේ. directly අපි මෙතෙන්ට supply එක adapter එක දුන්නාම automatically මේක නිතරම දෙවේලේ වැඩ කරනවා. එහෙම තමයි තියෙන්නේ. මේකේ පොඩි ring light එකක් පත් වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා වෙනම rotary encoder එකක්. ඇති තරම් කරකවන්න පුළුවන්. අපිට මේක කරා එක adjustments ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ button set එකක් තියෙනවා. home button එක, memory button එක සහ එහාට මෙහාට move button එකක් වගේම තව current voltage settings වලට මාරු වෙන්න පුළුවන් button එකක් තියෙනවා. ඒ ඇරෙන්න මේකේ වෙන මොකුත් button දීලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන මෙන්න මේ PD සහ DC කියන button එක විතර අපිට මේක මේ switch එකකින් මෙහෙම එහාට මෙහාට දාන්න පුළුවන්.
විශේෂයෙන්ම අපි type C port එකත් එක පාවිච්චි කරනවා නම් මේ PD කියන mode එකට අපි මේක දාන්න ඕනේ. DC jack එක පාවිච්චි කරනවා නම් අපිට මේක මෙතෙන්ට දාන්න වෙනවා. ඉතින් මේකේ ඒකට විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් මේ අපි ගන්න මේ type C adapters වල maximum voltage එක volt 20 තමයි rate කරලා තියෙන්නේ. විශේෂයෙන් ඔය laptop වලට charge කරන්න ගන්න පුළුවන් නිසා සහ phone වලට charge කරන්න ගන්න පුළුවන් නිසා. නමුත් ඔයාලට මේකේ 20 volt 30ක් දක්වා යන්න ඕන නම් ඔයාලන්ට මෙන්න මේ port එක පාවිච්චි කරලා volt 30ක් දක්වා supply එකක් මේකට දෙන්න ඕනේ. එහෙම දුන්නොත් ඔයාලට මේකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැතුව මේක automatically volt 20ක් දුන්නාම volt 30ක් දෙන්න තරම් capable device එකක් නෙවෙයි. මේක boost කරනවට model එකක් නෙමෙයි. ඒ කියන්නේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම buck කරනවට module එකක් වෙන්නේ නැති. මොකද මේ වගේ form factor එකක ඔච්චර ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න හදනවා කියන එක හරිම අමාරුයි. මොකද ලක්ෂ 3මාරක විතර වියදමක් දරන්න පුළුවන් power supply එකක් ඇත්තටම මේක මේ රුපියල් 14000 ගානට ඕගලන්ට හම්බෙන්නේ මම නම් හිතන්නේ. මොකද අපි ඉස්සර කාලේ ටෙක්නොලොජි එක ගත්තොත් 220/55 වගේ sub transistors දාලා bipolar junction transistors දාලා අපි linear power supply එකක් හදනවා කියලා කියන්නේ 3 ලක්ෂ ගානක් විතර විදන් වෙනවා. milliampere microampere current point එක decimal point 3ක් එක්ක voltage decimal point 3ක් එක්ක වගේ බලන්න හදා ගන්නවා කියන එක. නමුත් ඒ අතරින් මේකේ protection පැත්තකුත් එක්ක over current over watt over power අනම් මනම් ගොඩක් ಜಾති තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක රුපියල් 14000 ගානකට අද මේ China technology එක බක් කරන technology එකකින් දිනු කරලා වෙන්න ඕනේ මේක හදලා තියෙන කියන එක මගේ වෙනම අදහස තියෙනවා. මේකේ අවසාන වශයෙන් අපිට මෙතන පොඩි බස මෝඩ් එකක් සහ පොඩි ventilation part එකක් වගේම මෙතන අපිට micro USB cable එකක් හම්බෙලා තියෙනවා. මම ඇතුළේ පෙන්නන්නම්. මේක කරා ඔයගලන්ට කම්පියුටර් එකත් එක්ක කනෙක්ට් කරලා මේකේ තියෙන software features එක වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊටු ටික අපි ගත්තට පස්සේ මම කැමතිම දෙයක් තමයි මෙන්න මේ type C power adapter එක. ඔයගලන්ට පේනවා ඇති මේක premium grade quality එකක්. මාර මහත වයර් එකක්. ඒ වගේම මේ connectors එහෙම ගත්තොත් එහෙම මාරම කියන්නේ soft silicon මේ ඔක්කොම මාරම soft silicon හරීම smooth. මේ වයර් එක හොඳ long වගේම high ampere high voltages වලට ඔරොත්තු දෙන විදිහේ long wire එකක් ඇත්තටම ඒක මේකත් එක කියන්න ඕනේ. type C jack එකක් හම්බෙලා තිනවා. ඒක කිසිම හේතුවක් නිසා කැඩෙන්නේ මේ හේතු නෑ. හොඳම build quality එකක් එක්ක හම්බෙලා තිනවා. right එහෙම තමයි මේක හම්බෙන්නේ. මේක ඔයගලන්ට ආපහු ඔතලා තියන්න පුළුවන්. පුංචි micro USB cable එකක් හම්බෙලා තිනවා. ඒක නැති කියන්න තරම් ලොකු දෙයක් නැහැ. සාමාන්‍ය දෙයක් දැකලා නැතිව නෙමෙයි. ඊට පස්සේ අපිට මේකේ testing නැත්නම් මේ අපිට adapt out එක ගන්න මෙන්න මේ විදියට super quality rubber silicon වලින් හදපු soft wire material එකක් එක්ක මෙන්න මේ වගේ ලොකු crocodile clip සාමාන්‍ය ඔයගලන්ට පේනවා ඇති මගේ ඇඟිලි පුරුකක් එක ගත්තාම කොහොමද size එක කියලා ටිකක් ලොකු probes හම්බෙලා තිනවා. ඒවා හරීම මොකද හොඳට මේ කියන්නේ ස්ක්‍රීන් එකේ හොඳට තියෙනවා. හොඳට ක්ලිප් කරන්න පුළුවන් ඒවා. හැබැයි ඉතින් පරිස්සම් කරන්න ඕනේ නැත්නම් සවුත් වෙන්න පුළුවන් මලකට කෑමත් එක්ක. ඊළඟට මේ ටික ගත්තත් ඒත් ඒ වගේ තමයි අපිට හම්බෙන්නේ. මේක සාමාන්‍යයෙන් long මීටර එකමාරක් නම් දිග නැහැ. මීටරයක් වගේ දිගක් තමයි මේ වයර් සෙට් එකත් එක්ක හම්බෙන්නේ. ඉතින් අපිට box එක ඇතුලේ ওই ටික තමයි තියෙන්නේ. වෙන කියන විශේෂ දෙයක් ඕකේ නැහැ. අපි තව වැඩිපුර විස්තර කතා කරමු ඊළඟට මේකේ power supply එක power up කරලා ඉවරලා.